ඔයාලත් පොඩි කාලේ ඉඳලා මැත්ස් බෑ නම් ඒක වගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ මොකද්ද ඒ? මම ෆෝබියාස් කියන වෙනකොට ෆෝබියා එකක් කියන්නේ මොකද්ද කියලා කියන්න විසනවා. ෆෝබියා එකක් කියලා කියන්නේ අපිට ඒකට බය වෙන්න කිසිම හේතුවක් නැහැ ඒ වුණාට බය. හිතන්න දැන් එක්සැම්පල් එකක් විදිහට මට තියෙන ෆෝබියා එකක් කියන හරි. මේ ගේම්බෝ ඉන්නවා ගේම්බෝට බයයි හරි. ඒක අර උන්ව දැක්කමත් බයයි හරි. මේ ඒ කියන්නේ උන් කිසිම උන්ගෙන් කරදරයක් එන්නේ නැහැ කියලා දන්න උනාට බයයි. සෝ ඔන්න ඒ වගේ දෙයකට තමයි ෆෝබියා එකක් කියලා කියන්නේ. එතකොට දැන් අර මොකද්ද මම කලින් කිව්වේ අර මැත්ස් සීන් එක තියෙන. මේ ඒකට කියන්නේ ඇරිත්මොෆෝබියා. මං හිතනවා ඒක හරියට ස්පෙල් කරලා කියලා මම මෙතෙන් දාන්න හරි නම්. මේකෙදි වෙන්නේ මැත්ස් වලට බයයි. මැත්ස් වලට විතර නෙමෙයි නම්බර්ස් වලට බයයි. ඒ මොකද්ද ඒ? ඒ කියන්නේ හිතන්න සාමාන්‍ය ජීවිතේ අපි නිකන් කඩේකින් බඩුවක් ගන්න ගියා. එතකොට ඒකේ ප්‍රයිස් එක තියෙන නම්බර්ස් වලින්. එතකොට මේ වගේ නම්බර්ස් දකින්න කැමති නැහැ මිනිස්සු බයයි. අර වගේම බයක් දැනෙනවා. يعني හේතුවක් නැති වුණත් ඒකට බයක් දැනෙනවා. මේකට කියන්නේ ඇරිත්මොෆෝබියා කියලා. දැන් සාමාන්‍ය ජීවිතයේදී කියන්නේ හිතන්නකො එක්සෑම් එකක් ලියන්න යන්නේ මැත්ස් එක්සෑම් එක ලියන්න යන්නේ. එතකොට මොකද වෙන්නේ? ලියන්න ගිහිල්ලා ඉඳගත්ත ගමන් ඒ මනුස්සයාට දාඩිය දාලා බය හිතිලා ඊට පස්සේ නිකන් පැනික් වෙලා හાર્ට් බීට් එක වැඩි වෙලා මෙන්න මෙහෙම වෙන්න පුළුවන්. පැනික් ඇටැක් එකක් වුණත් හැදෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක නිකන් ඇත්තටම එච්චර ලොකුවට බය වෙන්න තරම් හේතුවක් නැහැ. ඒ කියන්නේ ඒක ඉරේෂනල් දෙයක්. සහ ඒ වුණාට ඒක මාර විදිහට මිනිස්සු බය වෙනවා. ඒ කියන්නේ ඒක සාමාන්‍ය දෙයක් නෙමෙයි. සාමාන්‍ය බයක් නෙමෙයි. ඒ කියන්නේ ඇන්සයිටි වගේ හරි. මාර විදිහට බය වෙනවා. මේකට කියනවා ඇරිත්මොෆෝබියා කියලා. ඔයාගේ ඇරිත්මොෆෝබියා තියෙන යාළුවව මේ වීඩියෝ එකට ටැග් කරන්න.